එළවෙන සතියේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත්වලට අධික උණුසුම් තත්ත්වයක් අපේක්ෂා කළ හැක. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. බස්නාහිර පළාතට සහ ගාල්ල, මාතර, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට සාමාන්‍ය වැසි අපේක්ෂා කළ හැකිය. උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට සාමාන්‍ය අගයන්ට වඩා වැඩි උෂ්ණත්ව අගයන් වාර්තා වන අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 සිට 38 තෙක් ළඟා වනු ඇත. ජූනි 24 සිට 30 කාලය තුළ ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ වයඹ දිසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 10 සිට 15 ලෙසයි. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 0.6කි. වැඩිම වර්ෂාපතනය ජූනි 26 වනදා කොළඹින් මිලිමීටර් 14ක් ලෙස වාර්තා විය. ජූනි 24 සිට 30 කාලය තුළ ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ වයඹ දිසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 10ත් 15ත් අතරයි. ජූලි 2 සිට 9 කාලය තුළ සුළඟ වයඹ දෙසින් පැමිණෙන ඇති බවට පුලෝකථනය කර ඇත. සුළඟේ වේගය තප්පරයට මීටර් 5ත් 15ත් අතර වනු ඇත. උපරිම භූමි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.5කි. වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමල ප්‍රදේශයෙන්ද දෙවන සහ තෙවන වැඩිම උෂ්ණත්ව කටුනායක සහ කොළඹ ප්‍රදේශවලින්ද වාර්තා විය. මුහුදු උෂ්ණත්වය දකුණු ප්‍රදේශයෙන් අවමය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5ක් වැඩි අගයක් ලෙස වාර්තා විය. උතුරු, නැගෙනහිර සහ බස්නාහිර ප්‍රදේශයේ උපරිමය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.5කට වැඩි අගයක් ලෙස වාර්තා විය. ජූලි 2 සිට 8 දක්වා බස්නාහිර පළාත සහ ගාල්ල, මාතර, කොළඹ, මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 25 සිට 50 වූ සාමාන්‍ය වැසිද, වයඹ පළාත සහ රත්නපුර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 12.5 සිට 25ක් වූ මඳ හෝ සාමාන්‍ය වැසිද, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් සඳහා මිලිමීටර් 12.5කට වඩා අඩු වූ ඉතා අඩු වැසි ඇතිවන බවට පුරෝකථනය කර ඇත. ජූලි 9 සිට 15 දක්වා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් සඳහා මිලිමීටර් 25 සිට 50ක වූ සාමාන්‍ය වැසිද, වයඹ හා ඌව පළාත් සඳහා මිලිමීටර් 12.5ත් 25ත් අතර වූ මඳ හෝ සාමාන්‍ය වැසිද, උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා මිලිමීටර් 12.5කට අඩු වූ ඉතා අඩු වැසිද ඇතිවන බවට පුරෝකථනය කර ඇත. නවතම කාලගුණික වාර්තා එසැනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.